විඥාන ශක්තිය යන කුමක්? විඥානය කියලා කියන්නේ මාත්‍යෝ විශේෂ වූ ඥානය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඩ උතන මේ පංච උපාදාන ස්කන්ධේ. තේරුණාද? විශේෂ වූ ඥානය. ඒ කියන්නේ විශේෂ තවතනක බුදුරජාණන් වහන්සේ විඥානය ගැන දේශනා කරනවා මාත්‍යෝ දැනීම. තේරුණාද? තිත්තයි කියලා දැනගන්නවා. ඇඹුල් කියලා දැනගන්නවා. සීතලයි උෂ්ණයි කියලා දැනගන්නවා. තේරුණාද? මේ දැනීමට විඥානය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආයමත් බුදුරජාණන් වහන්සේ දැනක දේශනා කරනවා විඥානය පටිච්ච සමුප්පාදයේදී සංස්කාරපත්‍ය විඥාන. සංස්කාර නිසා සකස් වෙන්නා වූ දේ විඥානය කියනවා. තේරුණාද? මුලින් දේශනා කරනවා විඥානය කියන්නේ දැනීමයි කියලා පංච උපාදානස්කන්ධයේදී. ඊට පස්සේ පටිච්ච සමුප්පාදයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංස්කාරපත්‍ය විඥාන. සංස්කාර නිසා සකස් වෙන්නා වූ කර්ම ශක්තිය කර්ම බලය විඥානයයි කියනවා. ආයමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානය කියන්නේ මැජික් කාර්යය කියලා. ඔච්චරයි බුදුරජාණන් වහන්සේ මම දැකලා තියෙන විඥානය ගැන කියලා තියෙනවා. තේරුණාද? විඥානය කියන්නේ අවසානයේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මැජික් කාර්යය කියලා. මොකද මැජික් කාර්යය මෙතන හාවෙක් කියලා ඒ හාවව සුදුරෙද්දකින් වහලා මොකක් හෝ අර යක්ෂයෙක්ගෙන් යමක් කරලා සුදුරෙද්ද අයින් කළා මෙතන ඉන්නේ පරමිය. තේරුණාද? මේ පරමියාව සුදුරෙද්දකින් වහලා ආයමත් අර යක්ෂයෙක් මොකක් හරි කරලා මේ සුදුරෙද්ද අයින් කළා මෙතන ඉන්නේ පූසෙක්. තේරුණාද? ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ විඥානය කියන්නේ මැජික් කාර්යය. මේ මොහොතේ මිනිස්සෙක් හැටියට ඉන්න කෙනා මේ මොහොතේ මැරිලා ප්‍රේතෙක් බවට පත් වෙන්න පුළුවන්. මේ මොහොතේ ඇමරිකාවේ ඉන්න මහත්මයෙක් හදිසි අනතුරකින් මැරෙනවා. මැරෙන වෙලාවේ යාට එකපාරට මතක් වෙන්නේ ලංකාවේ ගෙදර ඉන්න දුවදරුවෝ ටික. එතකොට මේ මහත්තයා ඇමරිකාවේ හදිසි අනතුරකින් මැරිලා එක තප්පරයක් යන්නේ ඉස්සෙල්ලා මේ මහත්තයා මේ ලංකාවේ ඉන්න ගෙදර පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් හැටියට ඒකයි කියන්නේ විඥානය කියන්නේ මැජික් කාර්යය. ඒක හිතන්න බෑ කවදාකවත් අපිට පොතකින් කියවලා තව කෙනෙක්ගෙන් අහලා විඥානය මොකද්ද කියලා අවබෝධ කරගන්න බෑ. විඥානය කවදා හරි අපි අවබෝධයෙන්මයි දකින්න ඕනේ. තේරුණාද? අවබෝධයෙන්මයි විඥානය මොකද්ද කියලා දකින්න වෙන්නේ. අවබෝධයෙන් විඥානය දැක්ක තැනදී එයා අවබෝධයෙන් ඥාන දර්ශන තුලින් තමයි විඥානය දකින්නේ. ඥාන දර්ශන කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ගාංග 8ම වැටුණාට පස්සේ ලෝකෝත්තර සම්මා සතිය ලෝකෝත්තර සම්මා සමාධිය සකස් වුණාට පස්සේ තමයි සම්මා ඥාන සකස් වෙන්නේ. ඒතකොට සම්මා ඥාන තුලින් තමයි කවදා හරි අපි විඥානයේ අනිත්‍යභාවය දකින්නේ. තේරෙනවද? ඒතකොට සම්මා ඥාන තුලින් විඥානයේ අනිත්‍යභාවය දකින්නවා කියන්නේ මොකක්ද? එයා දකින්නේ විඥානය කියන්නේ වේගය. විඥානය කියන්නේ හිස් දෙයක්. එතන හැඩක්, රුවක්, පාටක්, වර්ණයක්, ගුණයක්, අගුණයක් කිසිම දෙයක්. විඥානය කියන්නේ වේගයක්. විඥානය කියන්නේ කිසිම හරයක් නැති දෙයක්. වේගයක් විතරයි, නිෂ්ඵල දෙයක්. ඒක අවබෝධ කරගත්ත තැනදී එයා විඥානය කෙරේ තියෙන තෘෂ්ණාවෙන් බැහැර වෙනවා. තේරුණාද? මොකද විඥානය නිසායි විඥානය මගේ කර ගැනීම නිසායි අපි මේ සියල්ල මේ ආකාරයෙන් අල්ලගෙන ඉන්නේ. මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාම රාග පටිඝයන් මේ සියල්ල අපි තුල අපි දරාගෙන ඉන්නේ මේ විඥානය මගේ කර ගැනීම නිසා. නමුත් අවසානයේදී ඥාන දර්ශන තුලින් මොකක්ද විඥානය කියලා අවබෝධ කරගන්නේ අවබෝධ කරගන්නේ විඥානය කියන්නේ වේගයක් හිස් දෙයක් පමණක් කියන කාරණේ. ඊට වඩා දෙයක් විඥානය කියන්නේ වේගයක් හිස් දෙයක් කියලා අවබෝධ කරගනිද්දී විඥානය කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් යා බැහැර වෙනවා. දැන් අපි දන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට යක්ෂයෙක් කෝපපාතිකව බිහි වෙනව ආරම්භ වෙලා තියෙනවා. යක්ෂයෙක් කෝපපාතිකව බිහි වෙනවා. දැන් මිනිස්යා බිහි වෙන්නේ මව් කුසෙන්, තිරිසන් සතා බිහි වෙන්නේ මව් කුසෙන්. නමුත් මේ ප්‍රේතයා, යක්ෂයා, දෙවියා, බ්‍රහ්මයා කියන සත්වයෝ බිහි වෙන්නේ කෝපපාතිකව. එතකොට මේ ස්වාමීන් වහන්සේ උතුම් සමාධියෙන් පසු වෙනකොට එයාට දර්ශනය වෙලා තියෙනවා යක්ෂයෙක් කෝපපාතිකව උප්පත්තිය ලබනවා. එතකොට එයාට ඒ ස්වාමීන් වහන්සේගෙන් පෙළලා තියෙන එයාට අඩි 20ක් 25ක් වගේ ඉස්සරහෙන් එයාට පෙළලා තින්නේ අඩි 7ක් විතර උසින් එකපාරට වේගවත් සුරියක් භ්‍රමණය වෙනවා. වේගවත් සුරියක්. ඒ වේගය අපිට මේ කවදාකවත් මෙච්චරයි කියලා මයින්න පුළුවන් වේගයක් නෙමෙයි. ඒක ඒසා වේගවත් සුරියක් එකපාරට භ්‍රමණය වෙනවා උන්වහන්සේ දැකලා තියෙනවා. ඒ වේගවත් සුරිය භ්‍රමණය වෙලා ඒ වේගය විසින්ම යක්ෂයාගේ රූපය නිර්මාණය කරලා තියෙනවා. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේ මුලින්ම අර වේගයෙන් භ්‍රමණය වෙන සුලිය හැටියට මොකද්ද දැක්කේ? විඥාන. ඒ කියන්නේ වෙනස් සත්වයෙන් නිකුත් වුණා වූ චුතිසිත ප්‍රතිසන්දි චිත්තය හැටියට සලස් වුණා. දැන් යක්ෂයා බිහි වෙන්නේ නම් එක්ක ඔයා පෙර ජීවිතේ මිනිසෙක් වෙන්න බෑ. එක්ක පෙර ජීවිතේ ප්‍රේතෙක් වෙන්න ඕන. එක්ක පෙර ජීවිතේ දෙවියෙක් වෙන්න ඕන.
එතකොට එතනින් තමයි චුත වෙලා ඇවිල්ලා දැන් මේ ප්‍රතිසන්දිය ලබන්නේ. එහෙනම් මේ චුතිසිත තමයි ප්‍රතිසන්දි චිත්තය හැටියට අර වේගවත් සුලිය හැටියට අර ස්වාමීන් වහන්සේ දැක්කේ. එතකොට වේගවත් සුලිය හැටියට මොකද්ද දැක්කේ? විඥානය. එහෙනම් එතන විඥානය කියන්නේ මොකද්ද? වේගයක් පමණයි. වේගයක් පමණයි. එතන හිස් දෙයක්, එතන ගැටේතු දෙයක් නැහැ. එතකොට මේ ස්වාමීන් වහන්සේලා මේ විඥානීය වේගයක් හිස් දෙයක් කියලා දැකෙන තැන විඥානයේ කෙරේ තියෙන තෘෂ්ණාවෙන් බැහැර වෙනවා. තේරුණා? ඉතින් විඥානය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොනවද?